මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන 2023 24 පේපරේ කෙටි ප්‍රශ්න වලින් 7 වෙනි ප්‍රශ්නේ. මේක ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න එනවා කෝණ හොයන්න නම් නම්. ඒ වගේම තියෙනවා ප්‍රශ්න 6ක් 7ක් 8ක් විතර එනවා සමහර පේපර වල. දැන් 25න් ලොකු ප්‍රමාණයක් වැඩිම එන්නේ ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න. මේක කියලා තියෙන අපිට මේ වගේ වෘත්තයක් දීලා තියෙනවා. අපිට පේනවා වෘත්ත චතුරස්‍රයක් වගේ මේක. ඒ වෘත්ත චතුරස්‍රයක් කියන දන්නවනේ. වෘත්තයේ පරිධියේ මේ චතුරස්‍රය කොන හතරම ගෑවිලා තියෙනවා නම් ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ තමයි රුපියල් දැක්කෙන වෘත්තයේ මත ABC සහ D ලක්ෂ පිහිට ඇත. ABE යන සරල රේඛාවකි. දී ඇති තොරතුරු අනුව CBE විශාලත්වය සඳහන්. මේ විදිහට DAC අංශක 65යි. එතකොට CAB අංශක 45 කියලා දීලා තියෙනවා. මේ විදිහට රූපේ මම ලකුණු කරගත්තා. මේ තොරතුරු ටික මේකේ පේන සමාන්තර රේඛා යුගල් අතර ඒකාන්තර කෝණ පේනවා. අපිට එතනින් තමයි මේක ගන්න පුළුවන් මම හිතන්නේ. අපි බලමු මේක කොහොමද ගන්න පුළුවන් ලේසිම ක්‍රමය කියලා. අපිට හොයන්න තියෙන්නේ CBE. පේනවනේ CBE තමයි හොයන්න තියෙන්නේ. කියන්නේ මේ වෘත්තෙන් අර පිටට ගිහින් තියෙන්නේ. CBE තමයි හොයන්න තියෙන්නේ. ඒකාන්තර කෝණ අපිට දීලා තියෙනවා ඒකාන්තර කෝණ කියලා. සමාන්තර රේඛා යුගල් අතර ඒකාන්තර කෝණ තියෙනවා. ඒකට අපිට දැන් අන්න අදන අංශක 45යි නම් මෙන්න මෙතනත් ඒ කියන්නේ ACD අංශක 45 කියලා ලකුණු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ සමාන්තර රේඛා යුගල් අතර ඒකාන්තර කෝණ සමානයි කියලා. ඒ විදිහට ඒක අපි ලකුණු කරගත්ත අංශක 45 කියලා. දැන් අපිට ඔන්න උඩ ත්‍රිකෝණේ කෝණ දෙකම දන්නවා. කියන්නේ ත්‍රිකෝණ කෝණ තුනෙන් දෙකම දන්නවා. අපිට ඊටු කෝණෙත් හොයාගන්න පුළුවන්. ඒකට එකක් 45 එකක් 65 කියලා දන්නවා. ඒකට අපිට ඊළඟ එක මේ දෙක එකතුව 180ෙන් අඩු කරලා අපිට ඊළඟ එකේ අගයත් හොයාගන්න පුළුවන්. ඊළඟ එකේ අගය එනකොට 70යි. දැන් ඒක 70 කියලා හොයාගත්තා. දැන් මේ වෘත්ත චතුරස්‍රයනේ දැන් ත්‍රිකෝණ දෙකම සලකලා වෘත්ත චතුරස්‍රය විදිහට සලකලා දැන් ඒකට 70ට සම්මුඛ කෝණේ දන්නවනේ ඔයගොල්ලෝ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ වල එකතුව සම්මුඛ කෝණ සමාන නැහැ සම්මුඛ කෝණ වල එකතුව අංශක 180යි කියලා. එතකොට අපිට මේක සම්මුඛ කෝණ මේ සම්මුඛ කෝණ ABC සම්මුඛ කෝණ හොයාගන්න පුළුවන් අංශක 110යි කියලා. අපි මේක එකවරම ගන්නත් පුළුවන් ඕන නම් අංශක 70 සමානයි B CBE කියලා කියන උත්තරේම නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම ඒක බැරි නම් මෙහෙම ලේසි සම්මුඛ කෝණ අංශක 180යි. එතකොට අපිට ABC අංශක 110යි කියලා ගන්න පුළුවන්. එතකොට 110 කියන්නේ මේක සරල රේඛාවන්නේ ABE සරල රේඛාවක් කියලා දීලා තියෙනවා. එතකොට අපිට හොයන්න තියෙන CBE නේ. CBE හොයන්න පුළුවන් අපිට ලේසියෙන්ම 180න් 70ක් අඩු කරලා CBE අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන් අංශක 110යි කියලා. CBA අංශක 110 කියලා අපි හොයාගත්තා දැන්. කියලා අපිට හොයාගන්න ඕන සරල රේඛාවක් හින්දා 180න් 110 අඩු කරලා අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. CBE සමානයි එතකොට අංශක 70යි කියලා එනවා.